YouTube එකනුත් voice reply කරන්න පුළුවන්ද? ඔව් දැන් පුළුවන්. ඔව් ඉතින් මම දන්නවා මේ ෆීචර් එක ඇවිල්ලා දැන් මාස එකමාරක් විතර යනවා. ඒත් සමහර කට්ටියට මේක ඇක්සස් කරන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි සමහර කට්ටියගේ ෆෝන් එකේ තියෙන YouTube app එක අප්ඩේට් නැති වෙන්න පුළුවන් සහ ඒ ෆෝන් එකේ තියෙන OS එක පරණ වෙන්න පුළුවන් නිසා. ඉතින් ඒව අප්ඩේට් කරනවා ඔයාලට මේ ෆීචර් එක ගන්න පුළුවන් සහ මේක ගන්න පුළුවන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට විතරයි. ඉතින් ඔයාලත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ද? එහෙනම් ඉතින් ඔයාලට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට වීඩියෝ වලට වැටෙන කමෙන්ට්ස් වලට වොයිස් එකෙන් රිප්ලයි කරන්න. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකෙන් තියෙන වාසි මොනවද? ඉතින් මේකෙන් වාසි දෙකක් විතර දැන්ට තියෙනවා. ඉතින් පළවෙනි වාසිය තමයි කන්ටෙන්ට් ක්‍රියේටර් කියන්නේ YouTuberයි Viva අතර හොඳ සම්බන්ධයක් පවත්වාගෙන යන්න පුළුවන්. කියන්නේ හොඳ ශක්තිමත් සම්බන්ධයක්. ඒ කියන්නේ විශ්වාසනීයත්වය. ඒ කියන්නේ දැන් ඔයා කමෙන්ට් එකක් දාලා දැන් ඔයා කිව්වොත් දැන් Mr Beast වගේ කමෙන්ට් එකක් දාලා ඔයා කමෙන්ට් එකක් දැම්මොත් එයා voice reply එකක් කියවුවොත් එහෙම ඔයාලට පට්ට සතුටු වෙන ඉතින් අන්න ඒ වගේ තමයි. ඉතින් අනික සමහරක් YouTubers ඉන්නවා ඒගොල්ලෝගේ වැඩ කරන්නේ වෙන කට්ටිය. කියන්නේ වෙන කට්ටියට බාර දීලා තියෙන කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න වෙන කට්ටියකට බාර දීලා තියෙන්න පුළුවන්. එඩිට් කරන්න වෙන කට්ටියට බාර දීලා තියෙන්න පුළුවන්. ඉතින් එන්න ඒ වගේ දෙයක් වුණාම දැන් ඔයාලට voice reply කරන්න අනිවාර්යෙන් YouTuber වෙන්න බෑ. ඉතින් ඔයාලට අන්න ඒ වගේ මේ විශ්වාසය තියාගන්න පුළුවන් ෆීචර් එකක් තමයි මේ voice reply කියන්නේ. ඉතින් දෙවෙනි වාසිය විදියට ගත්තොත් ගොඩක් YouTubersලට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් කමෙන්ට්ස් වලට ටයිප් කර කමෙන්ට් රිප්ලයි කරන්න ඕනේ. ඉතින් ඒක පට්ට වදයක්. ඉතින් ඒක ගත්තොත් එහෙම එතකොට ඒක voice එකෙන් ටක් ගාලා දාන එක ඇත්තටම ලේසි. ඉතින් අපි යමු ඒක කරන විදිය ඔයාලට මම පෙන්නන්න. ඉතින් අපි යමු ඒක කරන විදිය බලන්න. ඉතින් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ ගියාම මේ වගේ රිප්ලයි කරන්න ගත්තාම ඔයාලට පේනවා මේ වගේ ඊඩි කැලරි එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඒ ඊඩි කැලරි එක ඔබලා වගේ voice reply එක තප්පර 30ක් වෙනකන් රෙකෝඩ් කරලා ඒ කමෙන්ට් එකට රිප්ලයි එකක් වශයෙන් යවන්න. ඉතින් දැන් ඔයාලා දකින්න ඇති ඒක කොහොමද දාන්නේ කියලා. ඇත්තම කිව්වොත් මටත් ඒක මේ ඇත්තම ඒක කරන්න පුළුවන්කම තිබ්බේ නැහැ. ඇත්තටම මම YouTube channel එක පටන් ගන්න දැන් පොඩි දවසක් තමයි වෙන්නේ. මගේ පළවෙනි වීඩියෝ එකට කමෙන්ට්ස් තිබ්බේ නැහැ. ඇත්තම කිව්වොත් ඒ නිසා voice reply කරගන්න බැරි වුණා මට. ඉතින් දැන්වත් ඔයාලා අනිවාර්යෙන් මොකක් හරි emoji එකක් හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් voice reply එකක් දෙනවම තමයි. ඉතින් ඇත්තටම කිව්වොත් මට ඒක ඇත්තටම අර්ථ දාවන්න බැරි වුණා. ඉතින් එනම් වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට ලයික් එක දාගෙන යන්න. ඉතින් ඔයාලත් කැමතිද ඉස්සරහට 1 million වගේ ගහන්න ඉන්න channel එක first subscriber වෙන්න? එහෙනම් ඉතින් මගේ first subscriber වෙන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න. තාම 0 හරිද? තාම 0යි තියෙන්නේ. ඉතින් like එකක් දාලා subscribe කරන් යන්න. අනිවාර්යෙන් emoji එකක් හරි comment එකක් දාන්න. මම අනිවාර්යෙන් voice reply එකක් යවනවා. ඒකට හැම comment එකකටම හැම voice reply එකක්ම යවනවා. හරිද? ඉතින් මාව ටච් කරන්න. හරිද? අනිවාර්යෙන් හැම කමෙන්ට් එකකම voice reply එකක් ඇටෙයි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. තවත් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.